මේ කතාව උනේ මහත්තයා රට ගිහින් ඉන්න දවස්වල. මම හැමදාම සිංගල් වෙල් කතා කියවනවා. මම බැඳලා ඉන්නේ මට බබාලා දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා රට රස්සාවකට ගියා. බබාලා දෙන්න ලැබිලා ටික කාලයකට පස්සේ. මම ඉන්න මීගමුවේ. මංගණ කියනව නම් කලුයි මහතත් නෑ කෙට්ටුත් නෑ ගානට ඇඟ තියෙනවා. මේ සිද්ධිය උනේ මහත්තයා රට ගිහින් ඉන්න දවස්වල. මහත්තයා රට ගිහින් අපිට ඉන්න හිතෙන හොද ගියා කියම් හදලා අවසානයේ ගෙදරට කාර් එකක් ගෙනාවා අපේ ගමන් බිමන් යන්න. කාර් එකේ අපේ තාත්තා තමයි ඩ්‍රයිවිං කරන්නේ. මට කාර් පදින්න බැරි නිසා වැගනාර් වර්ගයේ කාර් එකක් තමයි ගෙනාවේ. මගේ ගෙදර දොරේ බබාලගේ ක්ලාස් එහෙම යන්න ස්කූල් යන්න ගොඩාක් කාර් එක ඕනුණයි පින්. ඒ ඔක්කොටම යන්නේ තාත්තා තමයි. ඒත් එයාට රැට කාර් එක පදින්න බෑ. ඇස් පෙන්නේ නැති නිසා. රැට ටිකක් පෙනෙනවා අඩුයි. එයාට වයසත් එක්ක. පස්සේ මේ විස්තරය හස්බන්ඩ්ට කිව්වම යා කිව්වා කාර් එක පදින්න මට පුරුදු වෙන්නේ ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ලර්නර්ස් එකකට ගිහින් ඇප්ලයි කරන්න කියලා. මම ගත්කටටම කිව්වා අපෝ ලර්නර්ස් නම් යන්න බෑ කියලා. පස්සේ හබි කිව්වා හා එහෙනම් අපි ඩ්‍රයිවර් කෙනෙක් ගමු කියලා මම ඒකට කැමති වුණා. වෙන කරන්න දෙයක් නැති නිසා. ওই විදිහට මාස 3-4ක් යද්දී හබිගේ අඳුරන කෙනෙක් මාර්ගෙන් ඩ්‍රයිවර් කෙනෙක් සඳ ඉඳන් එවනවා. එයාට නවතින්න කාමරයකුත් හදලා දෙන්න කියලා මට කතා කරලා කිව්වා. මමත් ඉතින් ගෙදර බලාගන්න ඉන්න අංකල්ගේ රූම් එකෙන්ම වෙනම බෙඩ් එකක් දාලා අංකල්ට කියලා රෙඩි කරලා තිබ්බ සඳුදා උදේ. බබාලත් ස්කූල් ගියාට පස්සේ 10ට විතර ඔන්න හැඩි දැඩි කොල්ලෙක් එනවා. පොඩි රෙඩි බෑග් එකකුත් අරගෙන හොඳට ඇගපද තියෙන උස කොල්ලෙක්. පස්සේ මම යාව ඇතුළට කතා කරලා අරගෙන නමගම විස්තර අහලා බලුවා ආසාවටත් ඇත්තම. ඇත්තම කියන්න කොල්ල දැකම මට අමතම හැඟීමක් පහළ වුණා වගේ කියලා මට දැනුණා. හබිත් ගෙදර නැති එකේ අනික ඇගපත තියෙන කොල්ලෙක් දැක්කම කවුද ආස නැත්තේ? අනික හබිත් නෑ ගොඩ කාලෙකින් කිසිම ෆීලිං එකක් හැබෑවෙලත් නෑනේ. කොල්ලගේ විස්තර අහලා බලුවම දුර පළාතක ඉන්න කොල්ලෙක් නම කාවින්ද වයස 27යි. මට වඩා බාලයි මගේ වයස වලට කියන්න බැරි වුණානේ. මගේ වයස 37යි. ওই විදිහට ඒ කොල්ල අපේ ගෙදර ඩ්‍රයිවර් ජොබ් එක හොඳට කරගෙන හිටියා. මාසයක් සති 2-3ක් විතර ගියාට පස්සේ නිදහසේ ඉන්න වෙලාවක මම කොල්ල එක්ක කටාවක් දාන්න ගාඩන් එක පෙත්තට ගියා. යද්දි මුන් කාර් එක හොදනවා ටැප් එකට හෝස් එකක් ගහගෙන. මම කතාවට අල්ල ගන්න ඕන නිසා අහ කවින්ද මේ මොකල්ද කරන්නේ? ඔය කාර් එක හොදන්න එපා. මං සල්ලි දෙන්නම් ගිහිල්ලා සර්විස් එකකින් කාර් එක හොදගන්න කියලා එහෙම කියද්දි කාවින්ද කිව්වා කමක් නෑ යක්කේ. නිකන් ඉන්න එකේ කම්මැලිකම යන්නත් එක්ක මං හොදන්න ජේ කිව්වා. මාත් ඉතින් ඩබල් මීනින් විදිහට කවින්ද නිකන්ද ඉන්නේ කියලා අමුතු වල් හිනාවකුත් දාලා කියලා දැම්ම යෙත් ඌට ඒක තේරුනේ නෑ නම කියපු දේ. ওই විදිහට කයියේ දහගහ ඉන්න අතරේ මූ අහනවා මගෙන් අක්ක ඔයාට කාර් පදින්න බැරිද කියලා. මම ගත් කටට කිව්වා මට පදින්න පුළුවන් නම් ඔයාව ගන්නෙ නෑනේ කියලා. කොල්ලට කට උත්තර නෑ. මම hina වෙලා හිටිය පස්සේ යා කියනවා මං ඕන නම් අක්කට පුරුදු කරන්නම් කාර් එක පදින විදිහ කියලා කිව්වා. මාත් ඉතින් නිකම්ම ගෙදරට වෙලා ඉන්න එකේ හා එහෙනම් කාවින්ද මට පුරුදු කරන්නකෝ කියලා කියන ගමන් මම ඌගේ කලිසම දිහා බලද්දි මගේ ඇස් උඩ ගියා. ඌ අදන් හිටියේ සුදු පාට කොට කලිසම්කුයි ටී-ෂර්ට් එකකුයි වාහනේ හොදනකොට කලිසම ඉස්සරහට එමිලා කාර් එකේ බොඩි එකේ වැදිලා මුගේ පොල්ල කලිසමට ඇලිලා මට දැන් කළු පාටට වගේ මුගේ පොල්ල පේනවා. මම ඒක තවත් බලන්න ඕන නිසා කාර් එක වටේ ගිහලා කාර් එක දිහා බලන ගමන් හොරට බැලුවා. දෙයනේ කලිසමට මුගේ පොල්ල ඇලිලා. ලාවට පේනව පමණක් වෙලාවට හෙට මෙහෙට යද්දි පේන එක නැති වෙලා යනවා. මම හොරාට බලලි ඉවරලා ගෙදර ඇතුළට යන්න හදද්දි කාවින්ද කියනවා අක්කා හිට බබාලා ඉස්කෝල් දාලා ඉවරලා අපි කාර් එක පුරුදු වෙමු කියලා කියද්දි මම හා බලමුකෝ කාවින්ද කියලා කියගෙන මං කාමරය ඇතුළට ගිහින් වාඩි වෙලා අර පොල්ල මතක් කර කර හිටියා. මට දැන් අරක නිතරම මෙවිල පේනවා මම ඒක අමතක වෙන්නත් එක්ක බබාලා එන්න තව වෙලා තියෙන නිසා මං රූම් එකට ගියා. මේ වගේ වැල් කතා අහන්න කෙනෙක් නම් සිංගල වැල් කතා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.